10 ශ්‍රේණියේ ළමයිනුත් එක්ක එකතු වෙලා ඉතිහාසයේ පෙළ පොතේ පාඩම් 10ටම ඊටාම කෙටියෙන් ලස්සනට නිම කළ වැඩ ගොනු සඳහා කෙටි සටහන් හදන වීඩියෝ පටමාලාවේ ඊළඟ වීඩියෝ 10 ශ්‍රේණියේ දෙවන පාඩම ශ්‍රී ලංකාව ජනාවාස වීම. ලංකාව ජනාවාස වූ මූලික යුග 3ක් ගැන අපි පොතේදී කතා කරා. ප්‍රාග් ඓතිහාසික යුගය, ක්‍රිස්තු පූර්ව 1,25,000 ක්‍රිස්තු පූර්ව 1,800. පූර්ව ඓතිහාසික යුගය, ක්‍රිස්තු පූර්ව 2,450 ක්‍රිස්තු පූර්ව 450. මුල් ඓතිහාසික යුගය, ක්‍රිස්තු පූර්ව 450 ක්‍රිස්තු වර්ෂ 300. මම පුතාලා මේක අපි පොඩ්ඩක් අවබෝධ කරගමු. මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත. මෙතනින් මෙහාට තියෙනවා ක්‍රිස්තු වර්ෂය. මේ ක්‍රිස්තු වර්ෂ 300. ක්‍රිස්තුස් වහන්සේ උපදින්න ඉස්සරලා කාලේ ක්‍රිස්තු පූර්ව 1,25,000. ක්‍රිස්තුස් වහන්සේ උපදින්න අවුරුදු 1,25,000කට ඉස්සරලා තමයි ලංකාව ජනාවාස වෙන්නේ. මෙන්න මෙතන ඉඳලා ක්‍රිස්තු පූර්ව 1,800 වෙනකම් බලන්න ක්‍රිස්තු පූර්ව 1,800 වෙනකම් කාලය තියෙනවා ප්‍රාග් ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගයේ පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 2,450. මීට මෙහායි. එතනින් ඉඳලා ක්‍රිස්තු පූර්ව 450. මේ බලන්න ක්‍රිස්තු පූර්ව 450. මෙන්න මේ වකවානුව තමයි පූර්ව ඓතිහාසික යුගය කියන්නේ. එහෙනම් මුල් ඓතිහාසික යුගය කියනවා ක්‍රිස්තු පූර්ව 450 ඉඳලා ක්‍රිස්තු වර්ෂයෙන් 300. මේ මුල් ඓතිහාසික යුගය. දැන් ඔයාලට පැහැදිලි ප්‍රාග් පූර්ව දෙකටම පොදු කාල වකවානුවක් තියෙනවා. මේක තමයි පුතා ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලා පූර්ව ඓතිහාසික යුගයට මිනිසුන් පරිවර්තනය වෙච්ච පරිවර්තන අවධිය කියලා කියන්නේ. පරිවර්තන අවධිය. ඔනක තමයි ප්‍රාග් පූර්ව මුල් ඓතිහාසික යුග විකාශය. මේකදී අපි ප්‍රාග් ඓතිහාසික යුගය ගැන වෙනවම අධ්‍යයනය කරන්න ඕනේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් ප්‍රාග් යුගයට ලස්සන කෙටි සටහනක් හදමු ඊළඟ වීඩියෝ පටයත් එක්ක එකතු වන්න. එම්.ආර්. නානායක්කාර YouTube නාලිකාව ඔබව ඉතිහාසයෙන් සන්නද්ධ කරනවා. බොහොම ස්තුතියි.